ඔයාලා දන්නවද ග්‍රේ ෆැබ්‍රික් ඉන්ස්පෙක්ෂන් එක කියන්නේ මොකක්ද කියලා? සර්කියුලර් නිටින් මැෂින් එකෙන් නිට් වෙලා එන ග්‍රේ ෆැබ්‍රික් එක නැත්නම් අමුරෙද්ද නියමිත ප්‍රමිතීන්ට අනුව නිට්ටාද කියලා බලන එක තමයි මේ ග්‍රේ ෆැබ්‍රික් ඉන්ස්පෙක්ෂන් එකෙන් වෙන්නේ. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඇති ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති නිටින් මැෂින් එකෙන් එළියට එන අමුරෙද්ද අපි රෝලක් විදිහට සකස් කරලා තමයි මේ ඉන්ස්පෙක්ෂන් ක්‍රියාවලියට අපි යොමු කරන්නේ. මෙතනදී විශේෂයෙන් බලනවා පොටවල් පැනලා තියෙනවද කියලා. GSM එක හරියටම තියෙනවද කියලා. මොනෑම හෝ අඩුපාඩුවක් තිබ්බොත් එතනින් ඒ ක්‍රියාවලිය නවත්තලා ඒ ටික කට් කරලා අයින් කරලා දාලා නැවත ඉන්ස්පෙක්ෂන් එක පටන් ගන්නවා. මේ ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ෆැක්ටරි වල පාවිච්චි කරන ඉන්ස්පෙක්ෂන් මැෂින් එකක්. මේ මැෂින් විශාල ප්‍රමාණයකින් මේ කාර්ය සිද්ධ වෙනවා. එතනදී මේ ෆැබ්‍රික් එක නියමිත ප්‍රමිතීන්ට තියෙනවද කියන එක තමයි අපි ගොඩක්ම බලන්නේ. මේ ක්‍රියාවලිය හරිම ප්‍රවේශමෙන් කරන්න ඕන ක්‍රියාවලියක්. මොකද කිව්වොත් ෆැබ්‍රික් එකේ ඉදිරි අදියරවලට මෙතන වෙන ඉන්ස්පෙක්ෂන් එක ගොඩාක් වැදගත් වෙනවා. අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා යාන් ප්‍රෙපරේෂන් එක, සර්කියුලර් නිටින් ප්‍රොසෙස් එක. ඒ වගේම ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් වෙන MOQ එක ගැන. ඉතින් ෆැබ්‍රික් ගැන උනන්දුවෙන් ඉන්න ඔයාලට අපේ කලින් වීඩියෝස් බලන්න පුළුවන්. Thread to Fabric journey එකේ තුන්වෙනි ස්ටෙප් එකේ තමයි අපි ඉන්නේ. අපි ඊළඟට ඔයාලට අරන් ඉන්නේ wet processing කියන ස්ටෙප් එක. මේ අමුරෙද්ද කොහොමද කම්ප්ලීට් ෆැබ්‍රික් එකක් වෙන්නේ කියලා බලමු රැඳී ඉන්න ලැබ් ටිප්ස් අපිත් එක්කම.